බං ඔන්න අද ප්ලේ කරන්න යන්නේ ග්‍රෑනි කියන ගේම් එක. ඉතින් බං ග්‍රෑනි ගේම් එකේ කලිනුත් ගේම් ප්ලේ එකක් මම දාලා තියෙනවා. ඉතින් ඒකත් බැලුවේ නැති කට්ටිය මගේ channel එකට ගිහලා බලන්න පුළුවන්. ඉතින් ඔන්න අදත් ගියලා තියෙන්නේ තවත් ගේම් ප්ලේ එකක්. ඉතින් අද අපි බලන්න යන්නේ මකුළුවාට කොහොමද මස් කෑල්ල දෙන්න නැතුව බේරෙන්නේ කියලා බං. ඉතින් ඔයාලා හිතන්න එපා ඉතින් කොහෙද බං මේකේ මකුළුවෙක් ඉන්නේ කියලා. ඉතින් කියලා බං මකුළුවෙක් ඉන්නවා බං මේකේ. උඩ තට්ටුවේ මකුළුවෙක් ඉන්නවා. ඉතින් උට මස් කෑල්ලක් දෙන්න නැතුව බං අපිට එතන තියෙන වෙපන් එක ගන්න දෙන්නේ නැහැ. වෙපන් එකක් කියන්න බෑ. එතන තියෙනවා භාණ්ඩයක්. ඒක ගන්න දෙන්නේ නැහැ බං. ඉතින් ඕක ගන්න විදියක් තියෙනවා. ඉතින් ඒ ට්‍රික් එක මම අද කියලා දෙන්න තමයි ඉතින් ඔයාලට යන්නේ. එහෙනම් කොල්ලෝ ඉතින් වැඩි කතා නැතුව අපි වැඩේට යන්. මුලින්ම ඉතින් ගැණියාව ගෙන්නන් ඉන්න වෙනවා. ඉතින් අද මම මේක ඩාර්ක් මොඩ් එකෙන් තමයි ගහන්නේ. ඉතින් වටේම හෙන කළුවරයි බා. පට්ට ජොලියක් ගත්ත හැකි ඉතින් අද වටේම හෙන කළුවරයි බං. ගැණියාවත් කළුවර වෙලා වගේ තියෙන්නේ පේන්නේ නැහැ මෙලෝ හතරක් බං. ඉතින් මම ඩාර්ක් මොඩ් එක දාගත්තේ වෙන මාතල්ලයක් ගන්න. ඉතින් අද එහෙනම් කොල්ලෝ ගේම් එක ඉතින් ඉස්සරහට ගහලා බලමු. දැන් ගැණිය එන්න ඕනේ. ඉතින් ඩාර්ක් මොඩ් එකෙන් තමයි ඉතින් ගහන්නේ. ඩොග් ගැණිය නැද්ද බං? ඔය එන්නේ මචං. ඉතින් ගැණි සුන්දර ගින්දර ගැණියා එනවා මචං. ඉතින් ගැණියාවට තේරුමක් නැහැ තිබ්බා. ඌට මා හොයාගන්න තරම් මොලයක් නැහැ බං. මෝඩයක් එක්නේ ඉතින් අම්මු ගාවේක් නේ බං. ඉතින් ඔය බලංගු ඉතින් ICU කියලා ඒ යකා යනවා බං. පිස්සෙක් නේ ඉතින් මේ යකා. පිස්සෙක් කියන්නේ නිකන්ද ගියාංගු ඉතින්. ඉන්නකො පෙන්නන්න ඩාර්ක් මොඩ් එකේ තරම මේ තියෙන බං. ඉතින් ඩාර්ක් මොඩ් එකේ පේනවනේ ඉතින් හද්දම කළුවරයි. මෙලෝ මගුලක් පේන්නේ නැහැ බං. මෙන්න මේ කෑල්ල ගන්න ඕනේ. ඉතින් උඩ තට්ටුවට යන්න බං. නැතුව යන්න දෙන්නේ නැහැ. ඉතින් ගැණියා ගෙන්නන් ඉන්නවද කියලා තමයි මම මේ බැලුවේ බං. ඉතින් පේන්නේ නැහැ මෙලෝ මගුලා. අඩෝ එන්නේ මචං. ඉතින් ගැණියා කියද්දිම අපි ඉතින් උඩ තට්ටුවට ශනික ගිහිල්ලා මචං හැංගෙන්න තමයි තියෙන්නේ. මෙන්න මේ පෙට්ටිය ඇස්සේ හැංගෙන්න තමයි තියෙන්නේ. ඉතින් ගැණියාවත් එහෙම ශකබුම් වෙනවනේ ඉතින්. ඩාර්ක් මොඩ් එකෙන් තමයි ඉතින් ගහන්නේ. වලට පේනවනේ හතර වටේම කළුවරයි බං. ඉතින් බං දැන් ගැණියා එන්න ඕනේ. ඉතින් ගැණියා මං එනවා උඩට දැක්කේ නැද්ද කොහෙද? යන්න ෂේප් එකේ. යම්බන් ඔන්න ඔය ඕන මගුලක් වෙන්න කියලා. ඔන්න ඔක දාගන්න ඕනේ මචං මෙන්න මෙතෙන්ට. ඔක දාගත්තාම මෙන්න මේ උඩ දොර ඇරෙනවා. ඊට පස්සේ බං අන්න අතන ඔය අතන අර තියෙන්නේ බං නිකන් පැල්ලමක් වගේ. ඔතෙන්ට තමයි මස් කෑල්ල දාන්න ඕනේ බං. ඉතින් මස් කෑල්ලක් දාන්න නැතුනේ මං අද ට්‍රික් එක කරනවා කිව්වේ. ඉතින් මුලින්ම මේ හරියට ගෙන්නලා බං මකුළුවා ගෙන්නන් ඉන්න ඕනේ. කොහෙද ගියාන්කෝ දැන් මකුළුවා? මචං එද්දිම ඔන්න ඔහොම නැවෙන්න ඕනේ බං. බලහන්කෝ ඉතින් දැන් අම්මට සිරි වෙනවා බං. අඩෝ ට්‍රික් එක වැරදුනා බං. කරන්න දැන් නැහැ මචං. ඉතින් මම ආයෙ පෙන්නන්නම් ඒක. තිබා ඕවා තමා බං. ඉතින් මිනිස්සුන්ටනේ වරදින්නේ බං. ඉතින් අඩෝ මම වෙන්දර කරද්දී ඒක හරියනවා බං. අද වැරදුනා ගියාන්කෝ. කමක් නැහැ බං. ඉතින් ඕවට සැලෙනවද ගියාන්කෝ අපි එකපාරක් බැයි නම් බං දෙපාරක් හරි try කරනවා බං. try කිරීමම වැදගත් නේ බං. ඉතින් එහෙනම් කොල්ලෝ ආයෙ කරලා බලමු වැඩේ. ඉතින් ඊට කලින් ගැණියට පොඩි ජොලියක් දිලෙන්න ඕනේ මචං. හරිද? ගැණියට පොඩි ජොලියක් දීලා තමයි අපි වැඩේ කරගන්න ඕනේ. ඒ මං වෙන්දර කරද්දී ඒක හරියනවා බං එතන. අද මොකක් හරි සීන් එකක් ගියා එතන. හරිද? ඕවට සැලෙනවද බං? අපි ඉතින් ආයෙ පාරක් try එකක් දීලා බලමු. try එක දීලා බලමු මචං ආයෙ. ඕවට සැලෙනවද බං? අපි පිස්සුනේ ඉතින්. ඉතින් මේ ගැණී කියන්නේ සුපිරිම ගේම් එකක්. ඉතින් මාර ජනප්‍රිය ගැණී ගේම් එක. ඉතින් ගැණී 1 2 3 ගේම් 3ක් තියෙනවා මචං. ඉතින් අපි ඒ තුනම ප්ලේ කරලා බලමු. මේක තියෙනවනේ බං. ඉතින් දොරෙන් පයින්න තියෙනවා, කාණුවෙන් පයින්න තියෙනවා, කාර් එකෙන් පයින්න තියෙනවා. ඒ තුනම අපි ගහමු. ඉතින් බං ගැණිය අඩෝ ගැණිය එනවා යනවා බං. ඔය බලන්නකෝ ඉතින් ගැණී ඩාන්ස් බං. බලන්නකෝ මම මේ හරියට ඉතින් ගැණිය එතෙන්ට එනවා. අඩෝ දැන් එක තැන හිට්ට බං. ගැණියට ඩාන්ස් කරලා ඇති වෙලාගේ මට හිතෙන්නේ බං. ගැණිය අමු ගාවේ බං ඔහොම හිටියට එන නාගිච්චි. අඩෝ ඒක යකා මං යන්න ඕනේ දිහාටමද මන්ද බං යන්නේ. ඌ මං යන්න ඕනේ දිහාටමද මන්ද යන්නේ. ඉතින් ෂේප් එකේ මෙතෙන්ට බලන් ඉමු. නෑ මචං හරිද? ගැණියා නෑ.
අපිට ඒ කියන්නේ මෙතෙන්ට ගිය හැකි බා. ඔන්න දොර වහන් යන් ඉතින් නැත්තම් ගැණියා එනවනේ බා උඩට. ඊට පස්සේ මෙලෝ වැඩක් කරගන්න වෙන්නේ නෑ අපිට. තිබා මේ පාරවත් හරි ගියොත් නම් හරි බං මම කලින් කරද්දි නම් හරියනවා බං ඕක. අඩෝ මකුළුව නෑනේ බා. හරි බා. මේ පේනවනේ බං ඉතින්. දැන් මකුළුවට මොකක් කරන්න බෑ ඉතින්. ඉතින් ඉස්සෙල්ලා වගේ කරන්න බං ඉතින් මෙතෙන්ට කොහෙන් හරි මස් කෑල්ලක් හොයන් ඇවිල්ලා බා. ඕක හොඳට හොදලා කරලා බං දෙන්න එපා ඉතින්. ඔය ආනම් මනම් ඕවා කරන්න ඕනේ නෑ බං. පේනවනේ මේ. දැන් මකුළුවා ගල්වලා ඉන්නේ ඉතින්. පේනවනේ ඉතින් ඔයාලට ඒකෙන් වෙලාව ටිකක් අඩු කරගන්න පුළුවන් ඉතින් එතන තියෙන බාණ්ඩ ගන්න. දැන් මෙතන මකුළුවා ගාව මොකක් හරි බාණ්ඩයක් තියෙන්න ඕනේ බා. බාණ්ඩ ගන්න යන්නේ නෑ මචං මන් දැන්. මෙන්න මෙතන තියෙන මචං බාණ්ඩ. ඔය තියෙන්නේ. ඕක ගන්න ඉතින් බං මකුළුවට මස් කෑල්ලක් දෙන්න වෙනවා. ඉතින් එහෙනම් කොල්ලෝ අදට ඉතින් ඔච්චරයි බං. ඔය ට්‍රික් එක කියලා දෙන්න තමයි ඉතින් අද වීඩියෝ එක කරේ. එහෙනම් කොල්ලෝ ඉතින් අපි අදට යනවා. ඉතින් ආය දවසක සෙට් වෙමු ඉතින් සුපිරි වීඩියෝ එකකින්. එහෙනම් කොල්ලෝ අදට වැඩි ඉවරයි. අපි ගියා මචං.